මං අද ඔයාලට ලස්සන කතන්දරයක් කරන් ආවා. ඔයා මගේ channel එකට අලුත්ද? එහෙනම් ගිහලා ඉක්මනට subscribe කරලා එන්න. bell icon එකත් all දාලා like එකකුත් දාන්න. අපි යමු කතන්දරයට. ඔන්න එක රටක මරණීය දඬුවමේ නියමිත දරුණු අපරාධකාරයෙක් අල්ලගෙන අඳුරු හිරගෙදරකට එක්කගෙන ගියා. එයා දන්නවා තව දවසකින් එයා මැරෙනවා කියලා. ඉතින් එයාගේ පවුලේ අය, දරුවෝ, බිරිඳ, අම්මා තාත්තා මතක් වෙනකොට එයාගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. එයා එයාටම බැනගත්තා. දුස් කියාගත්තා. මම මේ වැරදි වැඩ කරේ නැත්නම් අදටත් මං පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නවා කියලා. මෙහෙම අඬනවා හංගින්දිය එයාට කලින් හිරකුටියේ හිටපු හිරකාරයා මෙහෙම කිව්වා. ඔයා අයියන්ඩන්නේ දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඔයාව අමතක කරන්න. දුකුණා කියලා වෙච්ච දේවල් නිවැරදි කරන්න ඔයාටවත් මටවත් බෑනේ. තව දවසකින් මම මැරෙනවා. අතකින් ඔයා මැරෙනවා. එහෙමයි කියලා අපි අන්තිම තප්පරේට යනකන් දුකින් ඉන්න ඕන නෑනේ. ඔයාට මන් දෙයක් කියන්නද? මගේ හිරකුටියේ පුංචි සිදුරක් තියෙනවා. ඒ සිදුරු මට එළිය පේනවා. මං ඔයාට කියන්නම් එළිය මොනවද වෙන්නේ කියලා. ඔයා අහන් ඉන්න. ඉතින් මේක අහපු මෙයා හැම වෙලෙම පුරුදු වෙලා ඉඳියා. කලින් හිරකුටියේ හිරකාරයෙක්ගේ කතා අහන්න. ඒක නිසා මෙයාට හිතේ තිබ්බ දුක ටිකෙන් ටික නැති වෙන්න පටන් ගත්තා. මෙයා ඉර පායනවා, කුරුල්ල පියාඹනවා, මල් පිපෙනවා, ළමයි ඉස්කෝලේ යනවා. මේ වගේ සිද්ධි හිතෙන්ම වන්න පටන් ගත්තා. ඒත් එක දවසක් කලින් හිරකාරයාගේ හඬ ඇහෙන්න නැතුව ගියා. මෙයා කලබල වුණා. කෑම අරන් ගිය ජෙලකින් ඇහුවා අර ඉස්සරහා හිරකුටියේ හිරකාරයාගේ සද්දයක් නෑනේ. එයාට මොකද වුනේ කියලා. එතකොට ජෙල කිව්වා "අයි දන්නේ නැද්ද? අතුතයට මරණ දඬුවම ලැබුණා. හිටින්නේ ඔයා. මේ ටික දවසට ඒකත් අමතක වුණාද? තමුන්ට අන්තිම කැමැත්තක් තියෙනවා නම් කියන්න. පුළුවන් දෙයක් නම් අපි කරලා දෙන්නම්. මට අර කලින් හිරකාරයාගේ කුටියට යන්න දෙනවද? අයියෝ, තමුන්ට පිස්සුද? මේ හිරගෙවල් වල තියෙන අපිරිසිදුම හිරකුටිය ඒක. ඒ මිනිස්සයා අන්ධයි. එතකොට එයා කිව්වේ සිදුරක් තියෙනවා. ඒකෙන් එළිය බලන්න පුළුවන්. එතකොට එයා කියපු කතාව බොරුද? එතකොට ජේල කිව්වා තමුන් දුකෙන් කෑ ගහද්දි ඒ මිනිහට හිතන්නේ තමුන්ගේ හිත හදන්න. ඔහොම තමයි. ගොඩක් අයට ජීවිතේ තේරෙන්නේ මේ වගේ තැනකට ආවම. කතාව නම් ඉවරයි. ඔයාට මොකද හිතුනේ? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මටත් ඔයාලට දෙයක් කියන්න තියෙනවා. අද මට ඇති දේ හෙට නැති වෙන්න පුළුවන්. අද ඔබට තියෙන දේ හෙට මට ලැබෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ අදටයි හෙටටයි හැමදාටම වටින මනුස්සකම. ගෙවුණු අතීතයට වඩා එළඹෙන අනාගතේ සුන්දර එකක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.